අපේ මුතුන් මිත්තන්ගෙන් අපිට උරුම වෙච්ච දැනුම ඒකෙන් කොච්චර දේවල් නම් අද අපිට අමතක වෙලා ගිහින් නැද්ද? ඉතින් අද අපි කතා කරන්න යන්නේ අන්නේ වගේ ටිකක් විතර අමතක වෙලා යන වටිනා දෙයක් ගැන. හිතලා බලන්න අපේ වටේම තියෙන ඒත් අපි නොදකින අපිට මංගැරෙන කොච්චරනම් දැනුමක් ඇද්ද? මේක හරියට අතීතයට කරන ගමනක් වගේ තමයි. හොඳයි. එහෙනම් අපි බලමුද මේ රහස මොකක්ද කියලා. අද අපි කතා කරන ප්‍රධානම දේ තමයි ගල්සොරගහ. සමහර විට මේ නම අහලා නැතුව ඇති. ඒත් මේක අපේ උරුමේම හැංගිලා තියෙන වටිනා මැණිකක් වගේ. ගල්සොර නමට ටිකක් අමුතුයි වගේ නේද? ඒත් ඉස්සර කාලේ අපේ පාරම්පරික වෙදකමේ හදවත වගේ තමයි මේ ගහ තිබිලා තියෙන්නේ. අදටත් ලංකාවේ ගම්බද පළාත්වල කඳුකර පැතිවල මේ ගහ නිහඬවම වැවෙනවා. හරියට පරණ කතාවට සාක්ෂි කියනවා වගේ. හරි. ඉතින් කොහොමද අපි මේ ගහක් දැක්කොත් හරියටම අඳුරගන්නේ? මේක උසට හයියට වැවෙන ගහක්. විශේෂම දේ තමයි කොළ. ඒ කොළ දිහා බැලුවම පුදුම පොලිංගුවක් වගේ දිස්නයක් තියෙනවා. ඊට පස්සේ ගෙඩි. මුලින්ම පොඩි ගැට වගේ හැදිලා පස්සේ ලස්සන රතු පාටකට හැරෙනවා. අන්නේ ලක්ෂණ නිසා තමයි ගල්සොර ගහ අනිත් ගස් වලින් විශේෂ වෙන්නේ. දැන් තමයි වැදගත්ම හරියට එන්නේ. මේ ගහ නිකම්ම ගහක් නෙමෙයි. මේක ඇවිදින ෆාමසියක් වගේ. පරම්පරා ගානක් තිස්සේ මේ ගහෙන් ගත්ත ප්‍රයෝජන ඇහුවොත් ඇත්තටම පුදුම හිතෙයි. අපේ පැරැන්නෝ මේ ගහේ හැම කොටසකින්ම වැඩක් අරන් තියනවා. හිතන්නකෝ ඇඟපතේ අමාරුවට, ඇටකටු වේදනාවට, ඒවට මේ ගහේ කඳෙන් ගන්න දියරයක් පාවිච්චි කරලා තියෙනවා. ඒක දිව්‍ය ඖෂධයක් වගේලු. ඒ විතරක් නෙවෙයි, ඌනට හෙම්බිරිස්සාවට, ඇදුමට විතරක් නෙවෙයි, ගෙවල් ඇතුලේ තියෙන නරක සුවඳ නැති කරන්නත් මේකේ කොළ පාවිච්චි කරලා. හරි. මේ බෙහෙත් හදද්දී කෂාය කියන ක්‍රමයක් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සරලවම කිව්වොත් ගල්සුර ගහේ කොටස් අරගිලේ හොඬට තම්බෙනවා. එතකොට ඒකේ සාරය ඔක්කොම වතුරට ඇවිල්ලා කහ පාට ඖෂධීය දියරයක් හැදෙනවා. අන්න ඒකට තමයි කෂාය කියන්නේ. ගොඩක් ලෙඩ රෝගවලට ප්‍රධානම බෙහෙත වෙලා තියෙන්නේ මේක තමයි. හැබැයි ගල්සොර ගහේ වටිනාකම බෙහෙත් වලට විතරක්ම සීමා වෙන්නේ නැහැ. අපි බලමුද තව මොනවටද මේක පාවිච්චි කරලා තියෙන්නේ කියලා. මේ ගහේ තියෙන පුදුම දෙයක් තමයි ඒක පරිසරේ හැමෝටම උදව් කරන එක. බලන්නකෝ ඒකේ තියෙන පොඩි රතු පාට ගෙඩි කුරුල්ලන්ට හොඳ කෑමක්. ඒ අතරේම ගහේ පොතේ තියෙන ලුණුයි කහටයි රස තියෙන සාරයෙන් මිනිස්සුන්ට බෙහෙත් හදාගන්නවා. එකම ගහෙන් දෙගොල්ලොන්ටම ප්‍රයෝජන. තව දෙයක් තියෙනවා. සමහර පැතිවල මේ ගහේ සාරය පාවිච්චි කරන්නේ ඊටත් වඩා විශේෂ වැඩකට. ඒ තමයි ඇඟට සනීපයක් ගෙන සම්බාහන තෙල් හදන්න. මේ ගහෙන් ගන්න සාරය තෙල් එක්ක කලවම් කරලා තමයි විවිධ ප්‍රතිකාරවලට යොදාගන්නේ. හරි, අපි මෙච්චර වෙලා කතා කළේ ගල්සොර ගහෙන් මිනිසුන්ට තියෙන ප්‍රයෝජන ගැනනේ. ඒත් කතාව එතනින් ඉවර වෙන්නේ නැහැ. මේ ගහ අපි ජීවත් වෙන මේ පොළොවෙත් ආරක්ෂකෙක් වගේ. එක ගහකට තනියම කොච්චර ලොකු දෙයක් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නයට ගල්සොර ගහක් කියන්නේ ඒකට හොඳම උදාහරණයක්. මේ ගහෙන් වෙන ලොකුම සේවය තමයි පස් සෝදාගෙන යන එක නවත්තන එක. ඒ කියන්නේ පාංශු කාදනය වළක්වන එක. ඇත්තටම මේ ගහ පරිසරයේ කුළුණක් වගේ තමයි. ඒකේ මුල් පද්ධතිය පොළවට හොඳට බැහැලා පස් ටික තදින් අල්ල ගන්නවා. පුදුමම දේ තමයි වතුර අඩු වේලිච්ච පළාත්වල වුණත් මේ ගහට කිසිම ගාණක් නැතුව වැවෙන්න පුළුවන්. ඒ නිසා ගල්සොර ගහක් තියෙන තැනක් වටේ පරිසරයම සරුසාර වෙනවා. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම පැහැදිලි නේද? ගල්සොර කියන්නේ නිකම්ම ගහක් නෙවෙයි. ඒක අපේ උරුමේම කෑල්ලක් කියලා. ඒ නිසා මේ දැනුම ආයෙමත් මතු කරගන්න එක හරිම වටිනවා. මෙතන තියෙන හරය හරිම පැහැදිලි. අපේ සෞඛ්‍යයයි අපේ පරිසරයයි නිරෝගීකමයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. ඉතින් ගල්සොර වගේ ගස් ගැන ඉගෙන ගන්නවා කියන්නේ අතීතය ගැන විතරක් දැනගන්න එක නෙවෙයි, ඒ දැනුම ආයෙමත් අපේ ජීවිතවලට අපේ පරිසරයට එකතු කරගන්න එක අපේ වගකීමක්. කෙටියෙන්ම කිව්වොත් ගල්සොර ගහ කියන්නේ බෙහෙතක ඉඳලා පරිසර ආරක්ෂකයෙක් වෙනකන් එකම තැනක තියෙන හැබැයි අපිට අමතක වෙලා ගිය දැනුම් ගබඩාවක ජීවමාන සංකේතයක්. අවසානෙට පොඩි දෙයක් හිතන්න ඉතුරු කරන්නම්. ගල්සොර වගේම අපිටත් හොරෙන් අපේ වටපිටාවෙන් නැති වෙලා යන තවත් මොන වගේ ස්වභාවික උරුමයන් ඇද්ද? ඒ ගැන හොයලා බලන එක සමහර විට අපි හැමෝටම ගොඩක් වැදගත් වෙයි.